ඔන්න අද මම මගේ channel එකෙන් ඇවිල්ලා තියෙනවා අවිස්සාවේල්ලේ එක ගොවි මහත්තයෙක්ගේ ගෙදරට. මෙයා වගා කරන්නේ ඉඟුරු කහ නයි මිරිස් වගේ බෝග මෙයා හිටවනවා. අපි ආවේ මමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා පුංචියට වගේ ඉඟුරු වගාවක් කරන්න. එතකොට මෙයාගෙන් මම ගන්නවා මට අවශ්‍ය කරන දැනුම මම මෙයාගෙන් අහගන්නවා. මොකද මට ඉඟුරු වගාව පිළිබඳ කිසිම දැනුමක් නැහැ. ඒ හින්දා මම එයාගෙන් දැනගෙන තමයි මම අද ආවේ එයාගේ ඉඟුරු වගාව ගැන දැනගන්න. ගොඩක් එළවලු જાති හදන්නේ නැහැ. මේ හේතුව මේ මට කන්න වගේ හදන්නේ එළවලු හදලා අපි වෙලෙන් තමයි ඇත්තම ජීවත් කරන්න වෙන්නේ. අපිට තරක් මගේ කාලයක්වත් මම වෙලෙන් කරනවා. මම ඉස්සරහම ස්කොට් ගහක් කරනවා වීඩියෝ එකට ආවා. මේ තියෙන ස්කොට් ගහක්. මම කිව්වට ආදරේ කරේ මෙන්න මේ කොච්චි කරලා හින්දා තමයි. YouTube එකේ. ඉතින් ඒක හින්දා මේ ගස් ටිකක් හදලා බීජ ඇට යවලා ඊට පස්සේ තමයි මම මේවා අමාරු මේවට නිතරම තෙල් ගහනවා. පෝර ගහනවා. මයිත් එක හරි අමාරුයි. ඒක නිසා අනිවාර්යයෙන්ම මම මේව හදනවා හැම වර්ගයක්ම හදලා රටේ අයට දෙනවා. දීලා මම දැන් චුට්ටක් අර ඒවට පොඩ්ඩක් ට්‍රැක් එක මාරු කරලා තියෙනවා. එහෙනම් අපි යන්න දෙපා. හරියන්නේ. මෙයා හිතන දැන් මේ විදිහට සීතල කරාට පස්සේ හරි. මට දේශගුණේ හරි ගිහිල්ලා තියෙනවා. ඒක නිසා මෙයා පැල කරා. නමුත් මේක මහා ඉඩමක ගිහිල්ලා හරි හැදුවත් මේ කොණ්ඩිය මෙතනින් එනකොටම මේක වේලෙනවා. අවුවට. තේරෙනවද මම කියන එක තේරෙනවද? දැන් ඒ කියන්නේ අවුවනේ ඉස්සරහට තියෙන්නේ. එතකොට මේක එනකොටම තව පල්ලෙහාට අර අවුවට වේලෙනවනේ. ඒක නිසා බෑ. දැන් මම මේව ඔක්කොම ඇඩ් කරලා ආහාර ගිහිල්ලා අහුරලා දැල්ලට ඒවා තියලා තියෙනවා. එතකොට ඊට පස්සේ පැල දෙනවා ගොවියන්. දැන් ගොවියන්ට දෙන්න මේ තියෙන හිඟුරල කියන එක. මේ තියෙන හිඟුරල ඔක්කොම ගලවපුවා දාන්න තියෙනවා. හිඟුරල ඉල්ලනවා. ගොඩක් කාන්තාවන් තමයි ඉල්ලන්නේ. ඔක්කොම එක වෙළඳ පොළ කොටක් දෙන්නේ ඔන්ලයින් යවන්නේ. ඒක හිඟුරු තියෙන්නේ. ඕකේ. හරිද? මේ තියෙන සුදු පාට රේනොම දවස් 7යි දාලා. මේකේ තනි කර 35000 හිඟුරු මේකේ තියෙනවා. මෙතන තියෙන දේශීය එක. අතන තියෙන ඉන්දියන් එක. මෙතන තියෙන චයිනීස් එක. හරි? හරි. මේකට මේ දැන් මම මේ වතුර දාලා මේ සීතල කරලා තියෙනවා. දැන් අද වතුර දැම්මා. දැන් මේක රත් වෙන්න බෑ කිසිලා. රත් වුණොත් එයා පැලවෙන්නේ නැහැ. එයා හොර වෙනවා. දැන් කොච්චර වැස්සත් මේක වතුර දානවා. මේක දාලා තියෙන්නේ මෙන්න බලන්න මේ කොහොබක් දාලා තියෙනවා. ඊට පස්සේ පෝර දාලා තියෙනවා. ඊට පස්සේ යට දාලා තියෙන කරදා. හරි මට කවුරු කරොත් මම කවන්නේ මම කියලා දෙනවා. ඕන කෙනෙකුට විතර මගේ ප්‍රමාණයක වවන්න පුළුවන්ද? ඒ කියන්නේ මෙතන මේ ටික නෑ නෑ ඔයාලා දැන් අර කියන්නේ ඔය දැන් මේ ටිකද? ඔයක 60ක අක්කර කාලකුත් හරි කාල. ඔයක අක්කරයකට පයිසෙ 60යි කාලකට 80යි මේ බායකට 80යි කාලකට 40යි. මේ තියෙන්නේ සැලවෙනවා දැන් මේවල කලවෙන්න. ඒකට මෙතන හේවන දීලා තියෙනවා මෙයාලට. වතුර මෙතනම උදේ හව වතුර ආලනවා. මෙයාලට කිසිම රස්නයක් නැහැ. දෙයියන්ගේ පිටින් මෙයාලා සමාසයක් කරනකොට එනවා. හැබැයි ආද්ද මේක අපේ දේශීය තමයි. ඉතින් මේකට උඩින් වහන්න ඕනේ මෙයාලා. මේ උඩට මත වෙනකොට මේව වහන්න ඕනේ. පස් දාලා වහන්න ඕනේ. එතකොට තමයි මෙයාලා මෝරන්නේ. ඒක තමයි මෙයාලා අසන්න වැඩි වෙන්නේ. ඒ වගේ. මේ තියෙන්නේ කුකුලල කියන එක. ඕක මෙතන නම් ඔක්කොම මේ ජාවාල වෙනවා. දාලා පෙන්නන්නද? මම දැකලා තියෙනවා. දැකලා තියෙනවා? දැකලා නැහැ. මේ කටුනේ අනිකර මේ මුල් වලත් කටු තියෙනවා. මම දැන් කියනවා. මේ තියෙන්නේ අල පොකුරක් බහින්නේ. මේ කටුනේ මුල් වලත් කටුනේ මේක හිටවන්නේ අපි කුකුලල හැටියට. ඊට පස්සේ දැන් ගලවලා තියෙන මේක අවුරුදු දෙකක් ගලවන්න නැතුව තිබිලා. මේක ගලවුවට පස්සේ ජාල අවුරුදු දෙකක්. මේ ගිය අවුරුද්දේ මම මේක ගලවලා නැහැ. ඒ ගලවපු නැති අලේ තමයි මේ තියෙන්නේ. හරිද? මේක හිටෙව්වේ මම
කුකුලල හැටියට. හැබැයි දැන් ගලවන්නේ ජාවල හැටියට. දැන් මේක ජාල වෙලා තියෙන්නේ. මේ ගලවලා නැහැ. කුකුල නම් මෙන්න මේ සයිස් එක. මේව හරිම අධික සීතලයි බබාලා හම්බෙන්නේ නැහැ දෙන්නේ නැහැ. ඒ තරම් මේ කියන්නේ. ඉච්චර සීතල. හරිය. මේක තමයි චීන ඉඟුරු කියන්නේ. චීන ඉඟුරු නේ. තමයි චීන ඉඟුරු කියන්නේ. මම දැන් හිතුවා. මේක කොච්චර කල් ගහද්ද මේක මාස 9ක්. මාස 9ක. ඒ කියන්නේ ගලවන්න ළඟයි. ඔව් ගලවන්න. මේ තියෙන්නේ ගිය අවුරුද්දේ හදපු කෑල්ල. මේ කෑල්ල තමයි මේ කෑල්ල හදලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ග්‍රෑම් 20 45. ඔව් නෑ නෑ ගෑම් 30 20 34 අතර. 34 නේ. මේක ගෑම් සාමාන්‍ය මම දන්න දෙයක් අහන්න කමන්න නැද්ද උකට? කමන්නේ. නෑ මම නිකන් මේ දැක්කා සාමාන්‍ය 20ක් ඇදුවොත් ඔව් සාමාන්‍යයෙන් හම්බෙන මේ කිලෝ ගාන අඩුයිද 45ක රිකිලි දාන වැඩි කියලා කියන්නේ එහෙම නැහැ. නෑ එහෙම ගන්න. එහෙමනම් ඊට වැඩි දෙයක් තියෙනවා. 20 කෑලි දෙකක් හැදුවා නම් දෙපැත්ත. දාපු තුන් මෙතන මෙහෙම 20 කෑලි දෙකක් හදනවා. එහෙම හොඳයි. නැත්තම් මේක අපි කියමු මේ කෑල්ල හැදුවා කියලා. එහෙම නැත්නම් අපි කියමු ගෑම් 100ක් හැදුවා කියලා. එහෙනම් ඒ වගේ ගොඩක් බහින්න බෑ. බහින්න ඒක සාමාන්‍යයෙන් අපි පීජි හදනවා. ගෑම් 30 37ක්. දැන් අපි මෙතන කිලෝ එක කෑල්ලක් හදුවා කියන්නේ. එහෙම බහින්නේ නැහැ නේ බොරුවක් නේද? දැන් මෙතන බහින්න ඉඩ තියෙනවානේ. ඒකට මේකේ යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය දැම්ම නම් ඇති. මේ තියෙන්නේ ඒ කෑල්ල තමයි. මගුවල කෑල්ල. හරි. ඒකට මෙන්න මෙච්චරක් ගැලේයි. සාමාන්‍යයෙන් මෙතන ගෑම් 700ක් වගේ තමයි තියෙන්නේ. එතකොට අපි දානවනේ ඔය ඉඟුරු කොයි එකද දාන්නේ? චයිනීස් එක දාන්න. ආයෙ තියනවද මොකද්ද තව මාර්ගයක් තියෙනවා? රැංගුන් එක තියෙනවා. රැංගුන් එක කියන්නේ ඉන්දියන් එක. හරිද? දෙන්න පුළුවන්. වෙළඳ පොළට දෙන්න පුළුවන්. අර හොඳට මෝරලා. හරිද? සමහරවිට පැලවෙන්නත් පුළුවන්. නමුත් මේ දැන් මේ අලේ මෙතනින් කපන්න එපා අපි. දැන් මුල මෙතන කැඩෙනවනේ. මේ එතකොට මේ අලේ ඩැමේජ් වෙනවා. දැන් මෙතනින් කපන්න එපා. කපන්න නැතුව මෙහෙම ගැලවෙන්න ඕනේ මෙතනින්. අන්න මේ ඩැමේජ් එක තියෙන්න බෑ. හරි? නිකම්ම ගැලවෙන්න ඕනේ. පැල ගලවන්න මැරෙන්න ඕනේ. ඔව් මේවා මැරෙන්න ඕනේ. මැරුණාම මේක නිකම්ම ගැලවිලා යනවා. ඒවා ගලවලා තියෙන දැන් හුඟක් ගලවලා දැන් එතකොට කට්ටිය කියන්නේ මේ මේ YouTube වීඩියෝ වලින් දැක්කේ මාස 8න් ගලවනවා කියනවා 9න් ගලවනවා කියනවා 10න් ගලවනවා කියනවා. දැන් මේ දැන් 10ක් යනකම් කියන්නේ කොහොමද එතකොට පොළොවේ? ඉතින් ගහ තියෙන දැන් මාස 10ක් නේ දැන්. දැන් මේ පොළොවේම තියෙනවා. 8න් විතර ගලවනකොට ගැලවෙන්නේ නැහැ නේ. ඉතින් ගලවනකොට ඉතින් බර අඩුයි. එකක් අපිට බීජ වලට ගන්න බෑ. වෙළඳ පොළට දෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නෑ. බීජ වලට ගන්න බැරි නේද? බීජ වලට ගන්න බෑ. පීජි වලට ගන්න බෑ. පීජි වලට ගන්නවා නම් මාස 11. දැන් මෙතන මේ පාත්තියට වතුරාව මේක බහලා යනකොට වටි. ඔව්. දැන් මේක උස්සලානේ තියෙන්නේ. උස්සලා. වතුරාවත් බහලා යනවා. ඒකෝර මේ වගේ පාත්තියක තමයි අපි හදන්නේ. මේ ගලවලා මේක වේවෙනවට දාලා හදලා තියෙන්නේ. මේ තියෙන ගුරු ගැස් ගලවලා. හරි. හරි. එතකොට මේව සම්පූර්ණ වෙලා ඔය වටේට වැල්ලලා හදලා මේක තමයි හදලා තියෙන්නේ. වතුර බහලා යන්න තියෙනවා. වතුර බහලා යන්න තියෙනවනේ. වතුර තිබුණොත් වතුර දැන් මේක දැන් අපි කියමුකෝ පාත්තිය කොච්චර දුරින්ද සාමාන්‍ය අඩිය. අහා ඉඟුරු දේශීය වැල්ලලා අඩිය. එතන සාමාන්‍ය ගැඹුර අඩි අඟල් දෙකයි. අඟල් දෙකයි. මේවා අඩියට නෙමෙයි බහින්නේ. දැන් අර උඩට තියෙන්නේ අල උඩ තියෙනවා. අල උඩ තියෙන්නේ. යටට බහින්නේ නැහැ. යටට බහින්න අල තියෙන්නේ. ඒක අඟල් දෙකේ කෑල්ලක්ද? මොකද? හරි. ඩොලමයිට් දාන්න ඕනේ. කර 10 දාන්න ඕනේ. කොම්පස් අපි දාන්න ඕනේ. ඔය පොහොර කොම්පස් එක රසායනිකද කාබනිකද? කාබනි. කාබනික. ඔව්. ඊට පස්සේ රසායනිකත් අපිට ගහ වැඩෙනකොට බැරි නම් අනිවාර්යෙන් අපි අල පොහොර කියලා තියෙනවා ඒව දාන්න. එතකොට අපි පස හදා ගන්න ඕන මුලින්ම මේ පස මේ සතියක් විතර මොකක්ද? JCB කරන්නේ දවස් 15ක් තියෙනවා. දවස් 15. ඔව්. ආයේ කොටන්න දෙයක් නැහැ නේ. අපි දැන් පාත්ති ගහනකොට ඔක තුනී කරලා හදලානේ තියෙන්නේ. ඊට පස්සේ අපි අඩියෙන් අඩියට වලවල් ගහගෙන යනකොට කර 10 ගලවල් ගහන්න ඉස්සෙල්ලා කර 10 ටිකයි කොම්පොස්ට් ටිකයි ඉහනවා පාත්තිය. පාත්තිය හදාගත්තු පාත්තියට ඉහනවා. ඉහනකොට වලවල් ටික කපනවනේ දැන් මම මෙහෙම වලවල් ටික කපනකොට ඇවිස්සෙනවනේ මේක. ඊට වලට දාලා ආයෙත් වහනවා මේක. මෙහෙම. එතකොටත් ඇවිස්සිලානේ. එතකොට ඉතින් හරි ඊට පස්සේ. ඊට අපි පිටුරු දාලා වහනවා. ඒතර පුච්චන්න මොකුත් ඕනේ නැහැ මේ දිලිලා නම් මම එහෙම මොකද? හොඳයි. පුච්චනවා නම් හොඳයි. පුච්චන්න බෑනේ අපිට ඉතින් ඔය පුච්චන්න පුළුවන් දෝ ඉඩමු කොහෙද මොනවද තියෙන්නේ කියන්නේ පුච්චන්න. නෑනේ. ඉතින් මම කරන දේ සමහර වෙලාවට ඔය කර 10 ගෙනි ඇවිල්ලා නේව ගෙනල්ලා අර කර 10 ඒව ගෙනල්ලා රස්නේ පිටින් දානවා පිටින්. ඒකින්ද ඊට පස්සේ පිටුරු දාලා වහන්න ඕනේ. පිටුරු දාලා පොල්ලතුත් දාලා ඔකට ඇතුල් වෙන්න අර මං කිව්වේ දැන් අර සිද්ධියක් මං හදන්නේ අර. ඔව්. එයාලා රවට්ටන්න. එයාට එතකොට ඒකේ උෂ්ණත්වය එක ගානට පවතිනවනේ. වැඩි වෙන්නෙත් නෑ අඩු වෙන්නෙත්. අවු නැත්තම් දවල්ට වැඩි වෙලා රත් වෙනවා. අලේ නැල වෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් එතකොට මේ කවර ඊය පාර මම කදී මේ කවර වලට අල හැදි. ඒක මේ කවර වල දැන් මදි. මේ ලැබු එතකොට එන දේශීය දේවල්
එයාගේ වගාබිම බලන්න ආපු වෙලාවේ මම දැකපු දේවල් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මේ තියෙන්නේ එයාම වගා කරගත්ත එයාගේ මිරිස් නයි මිරිස් වගාවක්. අද අපි ආවේ ගොවි සඳහා මාව හම්බ වෙන්න. අපි ගොඩාක් ලොකුවට අපි නොදන්න විස්තර ගොඩක් දැනගත්තා. බොහොම ස්තුතියි මාම අපිට මේ හැමදේම කියලා දුන්නට. අපිට නැවත නැවතත් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපි හැමෝම ආපහු සැරයක් ඔයාලට එනවා. ඉතින් නැවතත් කියන්න තියෙන්නේ ගොඩාක් ස්තුතියි කියලා. ඔබ සියලුම දෙනාට මම හම්බෙන්න ආවට අයබුවන්. මේ ගොඩාක් සතුටුයි අවංකවම මම හරි ආදරේ තරුණයට ආදරේ. මොකද තරුණයට ආදරේ මේ වෘත්තියේ. මොකද මේ තරුණ කොටස් අවංකවම අද මේ වෙනකොට ලංකාවේ කරන්නේ මොකද්ද කියලා මේ ඔයාලා හොඳටම දන්නවනේ. අද ඒකින්ද මේ ගොවිතැනට බහිනවා කියුවහම මම මේ මහ පොළොවට මේ මාතෘ භූමියට මේ මහි කාන්තාවට මේක විතරයි අපිට. අපි වාරගන්නේ මේ මහි කාන්තාව විතරයි. අනිත් හැම කෙනෙක්ම අපි ප්‍රතික්ෂේප කරනවා. අපි එක්කින්න අම්මා තාත්තා ඔයාලා හැම කෙනෙක් ප්‍රතික්ෂේප කරන්නේ මේ මහි කාන්තාවට ආදරය කරන්න, සබහා ධර්මයට ආදරය කරන්න. කවදාවත් සබහා ධර්මෙන් අපි ප්‍රතික්ෂේප කරන්නේ. සබහා දහමට ලෝණ අවනත ලෝයේ කිසිවක් නැහැ. ඔයාලට ජයසි. Thank you.